බෝධීන් වහන්සේට ආරක්ෂාව නම් හැදුවේ පෙරලා අපිට ලැබෙන්නේ අනල්ප අප්පමෙය අසංකේය ආරක්ෂාවක්. බෝධි මණ්ඩප කරපු අයට හදිහුනියන් වදින්නේ වසවිස වදින්නේ. එය එහි ආනිසංසය. යම් දවසක බුදු කෙනෙක්ගේ ශාසනයේ සත්පුරුෂ ඇසුරක් ලබනවද ඒ සත්පුරුෂ ඇසුර රැකෙනවා බිඳින්නේ. දහම් වැටක කොටස්කරුවෝ වෙනවද රැඳෙනවා බිඳින්නේ. පින්වතුනි, බෝධීන් වහන්සේලාගේ මණ්ඩපය කරපු පිනෙන් ශක්විති රජ වෙච්ච අය ඉන්නවා. අමා මහ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒක රහතන් වහන්සේ නමක් දේශනා කරනවා. මා බොහෝ ඈත සංසාරේ තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ උතුම් බෝධීන් වහන්සේ නමක් දැක ඒ වටා මහා ප්‍රාකාරයක් කෙරෙව්වා. ඒ ප්‍රාකාරයේ කලේ යම් දවසකද අද ගෞතම බුද්ධ ශාසනය දක්වා කල්ප මෙපමණක කාලයක් මා නිරේ වැටුන්නේ නැහැ. තිරිසන් ලෝකේ වැටුන්නේ නැහැ. പ്രേත ලෝකෙක ගියේ නැහැ. අසුර ලෝකෙක ගියේ නැහැ. මනුස්ස ලෝකේ ඉපදුනත් කවදාවත් ඉඩමක් කඩමක් නැති කෙනෙක් වෙලා නැහැ. නිවසක් නැති කෙනෙක් වෙලා නැහැ. දුගී දුප්පතෙක් වෙලා නැහැ. මැරීගෙන ගෙවල් හදන කෙනෙක් වෙලා නැහැ. Taman දේව ඔක්කොම ඒ පවුලේ ඉපදෙනකොට වැඩ ඔක්කොම කරලා ජීවත් වෙන්න විතරයි තියෙන්නේ. ඒ සංසාරේ බුදු කෙනෙකුට මණ්ඩපයක් හදලා. සමහර මිනිස්සු ගෙවල් වල ගෙවල් හදනවා හදලා ඒ කාලයක් සල්ලි එකතු කරගෙන තමයි ගේ හදන්නේ. අනේ ගේ හදලා අවුරුද්දක් ගෙදර ඉන්න නෑ මැරෙනවා. සැනසෙල්ලේ ඉන්න නෑ. සමහර මිනිස්සු ගෙවල් හදලා දාපු කණු තවම ඊළඟට Tamanට ඕන විදිහට ගේ හදා ගන්න බෑ. ඉඩමක් කඩමක් තිබත් ඒකේ දෝෂ කෙලවරක් නෑ. බෝධි මණ්ඩපයක් හදපු කෙනාට කවදාවත් සංසාරේ එවැනි දෝෂ හිටින්නේ නෑ. බෝධි මණ්ඩප කරවීමේ ආනිසංස. ඊළඟට ඕනම බහිරව භූමියක් වුණත් හදිවුනියම් භූමියක් වුණත් බෝධි මණ්ඩපයක් කරපු කෙනෙක් නම් එතෙන්ට යන්නේ ඒ කෙනාට භූමි දෝෂ බලපාන්නේ ඒ හේතු බෝධි මණ්ඩප කරවීමේ ආනිසංසයි. ඊළඟට තමයි බෝධීන් වහන්සේට සුවසේ වැඩ ඉන්න මණ්ඩපයක් කරවන්නේ. අඩු වයසින් මැරෙන්නේ නැහැ. මාරක නැහැ. සාමාන්‍ය මාරක දුරු කරන යන්නේ දීර්ඝායුෂ විඳින්න මේ පැත්තෙන් අඩු වයසින් අකාලේ මැරෙන්න තියෙන මාරක කර්ම තියෙනවා. කාටත් තියෙනවා. බෝධි මණ්ඩප කරවන අයට මාරක මග හැරෙනවා. ඊළඟට ගොඩාක් ඔය කුසේදීන් දරුවෝ මැරෙන අවස්ථා තියෙනවා. ගොඩක් අයට වෙනවා ඒක. ඒ අයට කරන්න තියෙන හොඳ පින්කමක් තමයි වැටවල් කරවීම. ආරක්ෂක වැටවල් කරවීම, මණ්ඩප කරවීම. බෝධි මණ්ඩප, රන්වැට, ප්‍රාකාර, අත්වැට කරවන අය මව් කුසේ මැරෙන්නේ නැහැ. මව් කුසේ දරුවන් මැරෙන අම්මාවරු ඒ අම්මලගේ කුසේ දරුවෝ මැරෙනවා නම් අන්න ඒ අය කළ යුතු පිනක් තමයි වැටවල්, ප්‍රාකාරවල්, මණ්ඩපවල් හදන්න ඕන.